මීට වසර දහස් ගණනකට පෙර වංග දේශයේ බලසම්පන්න රජකුට සුප්පා දේවිය නමින් අතිශය රූමත් දියණියක් සිටියාය. ඒ රාජකීය සැප සම්පත්වලට වඩා නිදහසට ඇලුම් කළාය. ඒගේ සිත්ත නිතරම ඇඩී ගියේ මාලිගාවෙන් එපිට රහස් සඟවාගත් ලෝකය දෙසටයි. කුමරියගේ හැසිරීම ගැන වංග රජු දැඩි කනස්සලෙන් පසු වූ අතර එය පාලනය කිරීමට ඔහු දැඩි නීති පැනවියා. එක් රාත්‍රියක තමා දෛවය සොයා යන ගමන ආරම්භ කළ එය කිසිවෙකුටත් නෝදන්වා රහසින් මාලිගාවෙන් පිටවී පලාගියාය. මගදී එයට මගධ දේශයේ බලා යන වෙළඳ කණ්ඩායමක් හමු වූ අතර එය ඔවුන්ගේ ආරක්ෂාව යටතේ ගමන් කිරීමට තීරණය කළාය. ඔවුන්ගේ ගමන වැටී තිබුණේ ලාත දේශය හරහාය. ඒ වන විටත් එම වනාන්තරය දිහිසුණු සිංහයකුගේ අනසකට යටත්ව තිබුණි. වනමැඩින් ගමන් කරන විට මුළු වනයම දෙදරුම් කවමින් බිහිසුණු ගර්ජනාවක් ඇසුනි. ඒ සිංහ රාජයාගේ ආගමනයයි. සිංහයා දුටු වෙළෙන්දෝ බියෙන් තැතිගෙන තමා බඩු බාහිරාදියද අත්හැර හිස්සලූලූ අත පලාගියා. නමුත් පෙර නිමිති සහ අනාවාකි සිහිපත් වූ සුප්පා දේවිය බිය නොවී සිංහයා තෙසම බලා සිටියාය. කුමරියගේ අසිරිමත් රූපය හා ඒගේ නොබියාව බව දුටු සිංහයාගේ කෝපය නිවී ගියා. ඔහු ඇයට ආදරය කරන්නට වියා. සිංහයා ඒව මෘදු ලෙස තම වාසස්ථානය වූ ගිරිලෙන වෙත කැඳවාගෙන ගියය. එතැන් පටන් කුමරියගේ ජීවිතය වනාන්තරය සහ ගුහාවට සීමාවිය. ඇය සිංහයාගේ බිරින්ද ලෙස වන මැද දිවි ගෙවීමට පුරුදු වූවාය. ඈත අතීතයේ දංබදිව වගරටේ රාජකුමරියක වූ සුප්පාදේවියගේ දෛවය ලියවුණේ මනුෂ්‍ය ලෝකයට නොව මහා වනයේ අනසක පැතිර වූ කේසර සිංහරාජයෙකු සමගයි. බිය සහ කුතුහලය මැද ඇරඹුණු ඒ අසම්මත ආදරය වනයේ නිහඬ බව මැද මල් පලගෙන්වුණා. නිල්වන් දිය පිරුණු පොකුණු තෙර සිංහයාගේ සෙවනේ කුමරිය සැනසීම සෙව්වා. තම බිරින්ද අන් අයගෙන් ආරක්ෂා කිරීමට සහ ඇය පලා යනු ඇත්තැයි ඇති වූ බිය නිසා සිංහයා දිනපතා ගුහාව විශාල ගලකින් වසා දෙමුවය. කාලය ගෙවී ගියය. සුප්පා දේවියට දාව සිංහයාට දරුවන් දෙදෙනෙකු ලැබුණි. ඔවුන් සිංහබාහු සහ සිංහසීවලී ලෙස නම් කෙරුණි. වැඩිමහල් පුතා වූ සිංහබාහුගේ අත් සහපාද සිංහයකුගේ මෙන් ඉතා ශක්තිමක් වූ අතර ඒවායේ විශේෂ සලකුණු විය. පිටත ලෝකය ගැන් කිසිවක් නොදත් දරුවන් දෙදෙනා ගුහාව තුළ ඉතා සතුටින් කෙළිදෙලෙන් හැදී වැඩුණහ. සෑම සවසකම තම පියා ආහාර රැගෙන එනතුරු ඔවුන් මග බලා සිටියහ. ඔහු මෘගයෙකු වුවද ආදරණීය පියෙකු විය. කාලයා ගෙවී ගියා. මහා වනයේ අඳුරු ගුහා අතර සිනා හඩවල් ඇසෙන්නට වුණා. අඩක් මිනිස් අඩක් සිංහ උරුමයා කරපින්නාගත් සිංහබාහුව සහ සිංහසීවලී සියම්මව සහ පියා සමග වනපියස සතුටින් පිරෙව්වා. මෘගත්වය සහ මනුෂ්‍යත්වය අතර බැදුණු ඒ අසිරිමත් පවුලේ සෙනෙහස වංශකතාවක අභිමානවත් ආරම්භය සනිටුහන් කළා. සිංහබාහෝ තරුණවියට එළබෙන විට ඔහුට මනුෂ්‍යයන් දහසකගේ ශක්තිය පිහිටා තිබුණි. තමා මනුෂ්‍යයකු වුවද තමා පියා සිංහයකු වූයේ මන්දයයි සිංහබාහුව තුළ දැඩි කුතුහලයක් සහ සැකයක් මතුවියා. අම්මේ ඇයි තාත්තා සතෙක් වෙලා අපේ මිනිස්සු වුණේ? අපේ ඇත්තම උරුමය මොකක්ද? අවසානයේ මව සියලු සත්‍යය හෙළි කළයි. තමා මවපියන් කවුද සහ තමන් රාජකීයයන් බව ඇය දරුවන්ට පැරසුවායි. තමා මව සහ නැගණියා මේ අඳුරු ගුහාවෙන් මුඩාගෙන මනුෂ්‍ය ලෝකයට යාමට සිංහබාහු අධිෂ්ඨාන කරගත්තේය. ඔහු දින කිහිපයක්ම රහසින් ගුහාව වසා ඇති ගල සෙලවීමට උත්සාහ කළය. අවසානයේ ඔහුට එය කළ හැකි බව ඔහු වටහා ගත්තේය. දිනක් සිංහපියා ආහාර සෙවීමට ආත වනයට ගිය මොහොතේ ඔවුන් පලායාමට තීරණය කළහ. සියලු ශක්තිය යොදා සිංහබාහු ගල්දොර පෙරලා දැමුවය. වසර ගණනාවකට පසු ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකිවිය. සිංහයා පැමිණීමට පෙර ඔවුන් වනයෙන් පිටවිය යුතුය. ඔවුහු ඉක්තා වේගයන් මනුෂ්‍ය වාසය සොයා දිවගියහ. මගදී හමු වූ බාධක සියල්ලු සිංහබාහුගේ අසමසම ශක්තියන් ජයගැනීමට ඔවුනට හැකිවිය.
අවසානයේ ඔවුහු වංග දේශයේ මායිමට පැමිණියහ. එහිදී ඔවුන්ව රාජකීය නිලධාරීන් විසින් හඳුනාගනු ලැබිය. ආපසු පැමිණි සිංහයා දුටුවේ විවරත වූ ගුහාවයි. තමා පනවැනි දරුවන් සහ බිරින්ද අතුරුදහන් වී ඇති බව ඔහුට වැටහුණේ. ඔහුගේ වේදනාබර ගර්ජනාවෙන් මුළු වනාන්තරයම බිහිතියට පත්විය. ඔහු වියරු වැටි තමා පවුල සෙවීමට පටන්ගත්තය. තමා පවුල මනුෂ්‍යයන් පැහැරගෙන ගිය බව සිතූ සිංහයා ගම්මානවලට කඩාවැදී මනුෂ්‍යයන් මරා දමන්නට විය. සිංහයාගේ භීෂණය දරාගත්ත නොහැකි වූ රජතුමා සිංහයා මරන්නෙකුට විශාල තෑගී පිරිනෙමන බව නිවේදනය කළය. මම යන්නම්. මගේ පියා වුණත් රටේ ආරක්ෂාව වෙනුවෙන් මට මේක කරන්න වෙනවා. පුතාව දුටු සැනින් සිංහයාගේ කෝපය නිවී ගියයා. ඔහු තමා පුතා දෙස බලා සිටියේ ඉමහත් සෙනෙහසිනි. සිංහබාහු විදි පළමු හී සර බෙකම සිංහයාගේ ආදරය නිසා ඔහුට හානියක් නෝකර බිම වැටුණි. නමුත් තෙවන වරටත් පුතා තමාට විදිනභාව දුටුවිට සිංහයා තුළ කෝපයක් ඇතිවියා. ඒ මොහොතේ විදි හී සරය සිංහයාගේ හදවත පසාරු කළේය. තම පියාගේ නිසල දේහය අසල සිංහබාහු බොහෝ වෙලාවක් වැළපුනේය. එය ජයග්‍රහණයක් වුවද දැඩි ශෝකයක් විය. සිංහබාහු තනිවම වනාන්තරයෙන් පිටට පැමිණෙය. ඔහු පිටුපසින් සෙබළුන් සහ ජනතාවා ඕල් වරසන් දෙමින් සිටියත් සිංහබාහු ඒ කිසිවක් ඇසෙන්නේ නැතිගානට හිස බිමට නමාගෙන පියවරමනිය. ඇතින් පෙනෙන මාලිගාවේ උත්සව ශ්‍රීයක් පෙනෙන්නට තිබුණද ඔහු වටා ඇති වාතාවරණය තවමත් මලානිකය. රාජධානියේ දොරටුව අසල ඔහුගේ මව සුප්පා දේවියා ඔහු එනතුරු බලා සිටී. ඇගේ මුහුණේ කනස්සල සහ බලාපොරොත්තුවක් ඇතිව ඇතා. සිංහයා මරා දැමූ වීරයා ලෙස සිංහබාහු කුමරු ඉතා ඉහලින් පිළිගනු ලැබීය. ඔහු තම මවගේ අවසරයක් ඇතිව නව නගරයක් ඉදි කළේය. එය සිංහපුර ලෙස නම් කරන ලදී. සිංහබාහු රජු ලෙස අභිෂේක ලැබූ අතර එත්තෑම් පටන් හෙළ වංශයේ ආරම්භය සනිටුහන් විය. සිංහයාගෙන් පැවත එන්නන් බැවින් අප සිංහල නමින් හැඳින්වෙන්නෙමු.